හෙලෝ යාළුවනේ ඉතින් අද මම මල් ටැංකිය ස්කාන තමයි හදන්නේ. මල් ටැංක එක ඉතින් හොඳටම ජරා වෙලා තින්නේ. හොඳ මේ ලෙඩ වෙලා හිටියා සති දෙකක් විතර. දැන් ඉතින් හොඳටම ජරා වෙලා තින්නේ. ඉතින් අද ස්කාන තමයි ඉන්නේ. මල් ටැංකිය පෙන්නන්නම් ඉතින් මම දැන්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති හොඳටම ජරා වෙලා තින්නේ. මාළුත් පේන්නේ නැති වැඩිය. අද ඉතින් මේ අස්කාන්න ගමු. මගේ ගොට්ටත් ඇල්ලගෙන තියෙන මුලින්ම ගිහිල්ලා ගොට්ටක් අරන් එන්න ඕනේ. ඉතින් ගොට්ට අරන් ඇවිල්ලා අස් කරන දැන් සෙට් වෙනවා. ගොට්ටක් ගත්ත යාළුවනේ ඉතින් රුපියල් 160ම එක උනේ. ලොකු ගොට්ටක් ගත්ත ඉතින් කාෆ්ලා නැත්නම් ඉතින් අල්ලන්න බෑ. එහෙනම් ඉතින් මම ටැංකිය අස් කරන් ගමු. ඉතින් යාළුවනේ අපි මුලින්ම පොල් කට්ට ගමු. මාළුන්ට හැංගිලා ඉන්න තමයි ඉතින් මම මේ දාලා දෙන්නේ. එපාර තියෙනවා පොඩි කොටේ මගේ ඉතින්. ඒකත් දාගමු. මේ දෙක හොඳට හොද ගන්න ඕනේ. ඊළඟට ඉතින් වතුර ටැංකියෙන් ඇද ගන්න තමයි තියෙන්නේ. මේ දෙක පැත්තකින් තියලා අපි මුලින් වතුර ටික ඇදගමු. දැන් ඉතින් මේ බටෙන් තමයි වතුර ඇදගන්නේ. ෆිල්ටර් එකට මෙතනින් තිබ්බම ඉතින් ඔන්න දැන් ඉතින් යනවා වතුර. ඉතින් යාළුවනේ දැන් මාළු ටික දා ගන්නවා අපි. මුලින්ම මේ ටයිගර් පාප්ලා ටික දාගමු. ටයිගර් පාප්ලානේ ඉතින් 4 දෙනාම ආවා එකපාරට. දෙන්සන් ටික නම් කරගෙන ඉතින් අනිත් දන්නේ අපි මේගොල්ලෝම ගන්න ගිහපු වීඩියෝ එකක් ඉතින් දාලා ඇති. බැලුවේ නැත්නම් බලන්න. ඒ පාර මං ගාව ඉන්න ෂෝට් ටේල්ලා දෙන්න දානවා. දෙන්න මම නෑ. අමින්න දෙන්නම එකපාර අල්ලගන්න තියෙනවා මේ සැරේ දෙන්නම ආවා. පොඩි කට්ටිය තමයි තියෙන්නේ දෙන්නවත් දාගමු. ඊළඟට ඉතින් ශාක්ලා දෙන්නව තමයි අල්ලගන්න තියෙන්නේ. එක එක්කෙනා තමයි ඒගොල්ලෝගෙන් අල්ලන්න ඕනේ. මෙයා තමයි ශාක්ලා දෙන්නගේ ඉතින් ලොකු එක්කෙනා. මේත් එක්කෙනා මෙයාට වඩා පොඩි. ඊළඟ එක්කෙනාත් අල්ලමු. ඊළඟ කෙනෙක් තියෙනවා. දාගත්තා. ඊළඟට ඉන්නේ ඉතින් ලොකු කට්ටිය. කාෆ්ලා ඒගොල්ලොන්ගේ පොඩි එක්කෙනා ඉඳන් පටන් ගමු. ඊළඟට ඉන්නේ ඉතින් ලොකුම එක්කෙනා. මෙයාලා ඉතින් කඩියක් විතර උසයි. දිගයි. සෝරි. හොඳටම දගල්නවා මෙයාලා ඉතින්. පේනවද දැන් ඔයගොල්ලන්ට මානව ලොකු ඉතින් මෙයාලා. පොඩි කාලේ ඉතින් මම මේගොල්ලෝ ගත්තේ. එපාරට ඉතින් ලොකු කරගත්තා. ඉතින් යාළුවනේ දැන් අපි කොටේ හොදගන්න තමයි හදන්නේ. මුලින් හොඳට මුලින් හොද ගන්න ඕන හොඳට. මම ඉතින් මේ ටැංකිය ඉඳලා එන වතුර පාරක් තමයි හොදන්නේ. ටෙක්නොලොජි. හොඳට මැද ගන්න ඕන. වතුර පාර වතුරම අක් කරලා. ඒකට ගමන් නැහැ ඉතින් අපි මුලින් ඔක්කොම හොදගෙන ගන්න බෑ. A few moments later. අපි
අපි දැන් ඉතින් ටැංකියට වතුර දාන ගමන් තමයි ඉන්නේ. හෝස් එකෙන් තමයි ඉතින් දාන්නේ. කලින් මම මේකට වැලි තමයි ඉතින් දාලා තිබ්බේ. ඉන්න තමයි පොඩ්ඩක් වැලි වගේ තියෙන්නේ. මම ඉතින් වැලි ටිකකුත් තිබ්බා. මේ හරියට වගේ දා ගන්න ඕනේ. මේ හරියටවත් දා ගන්න ඕනේ. ඔන්න ඉතින් අපි වතුර පුරවගත්තා. දැන් ඉතින් ඇන්ටි ක්ලෝරින් දාන්න තමයි හදන්නේ. මේකේ ගහලා තියෙන්නේ ලීටර් 25කට මිලිලීටර් 5ක් දාන්න කියලා. මිලිලීටර් 10ක් තමයි ඉතින් අපි උතන දාන්න ඕනේ. මේක ලීටර් 50 නැති අපි. දැන් ඉතින් මේකට තමයි අපි දාගන්නේ. දාගමු. ඊළඟට අපි මෙතිරින් බ්ලූ තමයි ඉතින් දාගන්න හදන්නේ. හොඳට කලත්ත ගන්න ඕනේ ඉතින් දාලා. තව ටිකක් දාම මදි වගේ. දැන් ඉතින් මාළු ටික දාගන්න තමයි හදන්නේ. ටයිගර් බාප්ලා 4 දෙනාම එකපාරට ගන්න තියෙනවා ලේසි. 3 දෙනා යාවේ කමක් නැහැ. ඒ 3 දෙනා දාගන්න. 2,000 years later. ඔන්න ඉතින් දැන් මෙයා අනිත් එක්කෙනා දාන්න තමයි හදන්නේ. මෙයා ටිකක් ලොකු එක්කෙනා. ඊළඟට ඉතින් ඉන්න ලොකුම එක්කෙනා. ලොකුම එක්කෙනා තමයි ඉතින් ඉන්නේ අර අඩියක් විතර උස. දික් නෙමෙයි දිගයි. පේනවද දැන් යාළුවනේ ඉතින් ඕන්ට. ඔක්කොම දාගත්තා ඉතින් අපි. දැන් තියෙන්නේ ඉතින් පොල් කට්ටයි මේ කොටුවයි දාගන්න. ඔන්න ඉතින් මෙල්ලාරටුවක් දාගන්න තමයි හදන්නේ. මේක මේ හරියම තියනවා. පාර පොල් කට්ට දාගන්න. පොල් කට්ට ඇස්සේ ඉතින් ටයිගර් බාප්ලා ඉන්නේ. මේ ඉතින් නැංගි අස්කාට පස්සේ පේන විදිය. චන්දු යන ගමන් මාළු දෙන්න උනා කියලා දුන්නා. ඒගොල්ලෝගේ නම නම් මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් යාළුවනේ අදට එච්චරයි. තව වීඩියෝ එකකින් සෙට්ටු බයි.